සුබ දවසක් ඔයාලා හැමෝටම. මම පෝල්සීක YouTube channel එකෙන් සනත්. අද වීඩියෝ එකෙන් මම ඔයාට කියන්නේ Audacity මෘදුකාංගය භාවිතා කරලා ඔයාගේ audio clip එක ඔයාට ඕන විදිහට edit කරගන්නේ කොහොමද කියලා. Audacity කියන්නේ ඔයාට සම්පූර්ණයෙන්ම නොමිලේ භාගත කරගෙන ඒක ඇතුලේ තියෙන හැම powerful tool එකක්ම කිසිම restriction එකක් නැතිව නොමිලේම පාවිච්චි කරන්න පුළුවන් auto update වෙන audio editing software එකක්. මේක ඇතුළේදී ඔයාට පුළුවන් ඔයාගේම කටහඬ රෙකෝඩ් කරලා ඒ කටහඬ ඔයාට ඕන විදිහට noise අයින් කරලා කපලා කොටලා හඬ අඩු වැඩි කරලා ස්පීඩ් එක අඩු වැඩි කරලා බේස් ටිබල් වෙනස් කරගෙන කටහඬ ඕනේ නම් තරුණ කරගෙන ඕනේ නම් මහලු කරගෙන ඒ හැමදේම ඇප්ලයි වෙලා ෆයිනල් රිසල්ට් එක විදිහට ලැබෙන audio clip එක ඔයාගේ PC එකේ ඔයා කැමති තැනක සේව් කරගන්න. ඔයාගේ audio recording app එක විදිහට Audacity use නොකර Dolby On වගේ වෙන app එකක් use කරනවා නම් එතනදිත් ඔයාට පුළුවන් ඒ වෙන තැනකදී record කරගත්ත ඔයාගේ audio clip එක මේ Audacity එකට import කරගෙන මම උඩදී කිව්ව හැමදේම ඒ clip එකටත් apply කරගන්න. අද මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ Audacity app එක භාවිතා කරලා ඔයාගේ audio clip එකේ quality එක next level එකට ගන්න පුළුවන් වැදගත් tools කීපයක් ගැන. ඔයා YouTube වීඩියෝ හදන කෙනෙක් නම් හරි, voice recording කරන කෙනෙක් නම් හරි, එහෙමත් නැත්නම් podcast එකක් හදන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට හුඟක් වැදගත් වේවි. අද අපි විශේෂයෙන් කතා කරන්නේ මොන tools ගැනද කියලා මුලින්ම ඔයාට කියන්නම්. පළවෙනි එක unwanted background noise ඉවත් කරන්න use කරන noise reduction tool එක. දෙවැනි එක unnecessary silence කොටස් කෙටි කරන්න use කරන truncate silence tool එක. තුන්වෙනි එක තමයි sound level balance කරන්න use කරන compressor tool එක. හතරවෙනි එක audio එකේ pitch එක වෙනස් නොවි audio speed වෙනස් කරන්න use කරන change tempo tool එක. පස්වෙනි එක ඒ කියන්නේ අද කතා කරන අවසාන tool එක වෙන voice clarity සහ sound quality improve කරන්න use කරන filter curve EQ tool එක. මේ tools ටික විතරක් වුණත් හරියට use කළොත් simple recording audio එකක් වුණත් professional quality audio එකක් බවට පත් කරගන්න පුළුවන් කියලා මට sure. කියන්නේ අත්දැකීමෙන්. ඉතින් step by step විදිහට මේ හැම tool එකක්ම use කරන ආකාරය practical විදිහට බලමු. වීඩියෝ එක skip නොකර අවසානය දක්වා බලන්න. ඔයාට වැදගත් tips කීපයක් miss වෙන්න පුළුවන් ඔයා මේක skip කළොත්. එහෙනම් අපි වීඩියෝ එක ආරම්භ කරමු. ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ external sound clip එක Audacity එකට import කරගන්න එක. මම දැන් Dolby On එකෙන් record කරගත්ත මගේ sound clip එක Audacity එකට import කරගන්නවා. හරි, අපි මුලින්ම බලමු noise reduction tool එක භාවිතා කරලා audio එකක noise ඉවත් කරන විදිහ වගේම ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ඔයා recording එකක් කරනකොට ඒ recording එකට එකතු වෙන fan sound, background hiss, vehicle noise වගේ unwanted sound තමයි noise කියන්නේ. දැන් බලමු noise reduction apply කරන පියවර එකින් එක. audio clip එකේ noise තියෙන කෙටි කොටසක් select කරන්න. ඒ තැන voice නැති තැනක් නම් වඩා හොඳයි. මම නම් recording එකක් කරනකොට මුල් තප්පර 5ක වගේ කාලයක් voice එක add නොකර තියෙනවා. ඒ කාලය තමයි use කරන්නේ noise profile එක activate කරගන්න. දැන් menu bar එකෙන් effect ගිහින් noise removal and repair යටතේ noise reduction තෝරන්න. open වෙන window එකේ කිසිම දෙයක් වෙනස් නොකර get noise profile button එක click කරන්න. මෙතනින් software එක මේ sound clip එකේ noise එක අඳුන ගන්නවා. දැන් audio නැති මුල් තප්පර 5 delete කරන්න ඒ කොටස select කරලා delete button එක press කරන්න. මේ විදිහට අපේ sound clip එකේ noise එක Audacity එකෙන් identify කරගත්තට පස්සේ අපි කරන්න ඕනේ ඒ noise profile එක සම්පූර්ණ sound clip එකටම apply කරන එක. ඒකට කරන්න ඕනේ Ctrl+A එකපාර click කරලා full audio එකම select කරන එක. දැන් ආපහු effect ගිහින් noise removal and repair යටතේ noise reduction click කරන්න. දැන් ඔයාට පුළුවන් අවශ්‍ය නම් settings ටික adjust කරන්න. මෙතනදී මම යෝජනා කරනවා default values හොඳයි කියලා beginnersලා. ඕකේ click කරන්න ඉස්සර වෙලා පහලින් තියෙන preview button එක click කරලා audio එකේ මුල් කොටස play කරලා බලන්න.
දැන් ඕකේ ක්ලික් කළාම ඔයාට බලා ගන්න පුළුවන් noise profile එක සම්පූර්ණ sound clip එකටම apply වෙනවා. මේ noise reduction එකෙන් ලැබෙන ප්‍රයෝජන තමයි voice එක clear වෙන එක, background noise අඩු වෙන එක වගේම professional quality audio එකක් ලැබෙන එක. ඔයා මතක තියාගන්න ඕනේ වැදගත් දේවල් තමයි noise reduction වැඩියෙන් apply කළොත් voice එක robotic වගේ හෝ artificial වගේ ඇහෙන්න පුළුවන් කියන එක. වගේම වැරදි noise profile එකක් ගත්තොත් audio quality එක බිඳෙන්න පුළුවන් කියන එක. ඒක නිසා හොඳම දේ තමයි පිරිසිදු noise sample එකක් select කිරීම. අපි ඊළඟට බලන්න යන්නේ truncate silence tool එක භාවිතා කරලා audio එකේ හිස් කොටස්, ඒ කියන්නේ silence කොටස් අඩු කරන ආකාරය වගේම ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. silence කොටස් කියන්නේ ඔයා recording එකක් කරනකොට කතාව අතරදී sound add නොවන තැන් වගේම හුස්ම ගන්න වෙලාවල් වගේ තැන්. දැන් බලමු truncate silence apply කරන පියවර මොනවද කියලා. ඉස්සරලා වගේම control A press කරලා full audio එකම select කරගන්න. එහෙම නැත්නම් silence තියෙන කොටස් විතරක් select කරන්නත් පුළුවන්. මම කරන්නේ full audio එකම select කරන එක. හේතුව silence තියෙන කොටස් විතරක් select කරන්න යන එක අපහසු නිසා. ඊළඟට menu bar එකෙන් effect යටතේ special වල truncate silence open කරගන්න. open වෙන window එකේ settings ටික adjust කරගන්න පුළුවන් මෙතනදී. මේ menu එකේ threshold වලින් අදහස් වෙන්නේ silence කියලා හඳුනාගන්න sound level එක. duration කියන්නේ silence එක කොච්චර දිගයිද කියලා හඳුනාගන්න value එක. truncate to කියන එකෙන් අදහස් වෙන්නේ silence එක කොච්චරට කපා දාන්නද කියලා software එකට දැනුම් දෙන value එක. මෙතනදී මම threshold value එක විදිහට set කරලා තියෙන්නේ decibel -37. duration එක තප්පර 0.2ක් විදිහටත් truncate to value එක තප්පර 0.01ක් විදිහටත් set කරලා තියෙනවා. ඒත් මම ඔයාට යෝජනා කරනවා ඔයා beginner කෙනෙක් විදිහට නම් default settings වලින් පටන් ගන්න එක හොඳයි කියලා. default settings apply කරගන්න නම් උඩින් තියෙන presets and settings කොටුව click කරලා factory presets වලට ගිහින් default select කරන්න. apply දෙන්න ඉස්සර වෙලා අනිවාර්යෙන් මතක තියාගන්න පහතින් තියෙන preview button එක click කරලා ඔයාගේ settings යටතේ truncate silence apply වුණාට පස්සේ audio එක okayද කියලා check කරලා බලන්න. ඊට පස්සේ දැන් apply button එක click කරලා වැඩේ finish කරන්න. මේ tool එකෙන් ලැබෙන ප්‍රයෝජන තමයි වීඩියෝ එකේ unnecessary fuses ඉවත් වෙන එක. audio එක fast and engaging වෙන එක වගේම manual cut කරන්න අවශ්‍ය නැති නිසා editing time එක අඩු වෙන එක. ඒ වගේම වැඩියෙන් silence කැපෙන විදියට ඔයා settings හැදුවොත් ඔයාගේ audio එක unnatural වෙලා fast වගේ ඇහෙන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. ඒක නිසා moderate විදියට මේ tool එක use කරන්නත් අමතක කරන්න එපා. අපි ඊළඟට බලමු අපිට වැදගත් වෙන තුන්වෙනි important tool එක මොකක්ද කියලා. ඒ තමයි compressor tool එක. Audacity software එකේ තියෙන compressor effect එක apply කළාම අපේ sound එකට වෙන්නේ මොකක්ද කියලා සරලවම කියනවා නම් ඔයාගේ recording එකේ තියෙන උච්ච සහ පහළ ශබ්ද අතර තියෙන වෙනස තමයි compressor tool එකෙන් control කරන්නේ. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. ඔයා කතා කරනකොට සමහර වෙලාවට ටිකක් high-යෙන් කතා කරනවා. සමහර වෙලාවට ටිකක් අඩුවෙන් කතා කරනවා. ඒක තමයි natural විදිහ. compressor එක apply කළාම high-යෙන් තියෙන ශබ්ද ටිකක් අඩු වෙනවා. ඒ වගේම අඩුවෙන් තියෙන ශබ්ද ටික තව ටිකක් හොඳට ඇහෙනවා. ඒ කියන්නේ ඔයාගේ audio එක overall එකම level එකකට ගන්න එක තමයි compressor tool එකෙන් කරන්නේ. ඒකෙන් ලැබෙන ලාභ මොනවද? උත්තරය තමයි කෙනෙකුට වීඩියෝ එක බලනකොට වොලියුම් එක ඉහළ පහළ කරන්න අවශ්‍ය නැති වෙන එක. ඒ වගේම කතාව ක්ලියර් වෙන එක. හැබැයි පොඩි අවදානමක් තියෙනවා. compressor එක වැඩියෙන් apply කළොත් sound එක ටිකක් flat වගේ හෝ natural නොවන වගේ දැනෙන්න පුළුවන්. background noise එක ටිකක් වැඩි වෙලා ඇහෙන්නත් පුළුවන්. ඒක නිසා මතක තියාගන්න compressor එක කියන්නේ sound එක balance කරන tool එකක්. නියම විදිහට use කළොත් ඔයාගේ voice recording එක next level එකට ගන්න පුළුවන්. අපි දැන් බලමු compressor effect එක අපේ audio clip එකට apply කරගන්නේ කොහොමද කියලා. සුපුරුදු විදිහට control A press කරලා full audio එක select කරගන්න ඕනේ. ඊළඟට menu bar එකෙන් effect හරහා ගිහින් volume and compression ඇතුලේ තියෙන compressor open කරගන්න. ඔයාට පෙනෙයි open වෙන window එකේ option ගොඩක් තියෙන බව.
මමත් මේ වීඩියෝ එක කරන්නේ Audacity ගැන වැඩිපුර හොයන ගමන් නිසා මේ settings ටික හරියටම අපේ audio clip එකට ගැලපෙන විදිහට set කරන එක ගැන වැඩි understanding එකක් නැහැ. ඒත් මම ඔයාට කියන්නම් මෙතනදී අපි කරන්න ඕනේ දේ. අපි යමු presets and settings ඇතුළට. එහෙම ගිහින් factory presets උඩට mouse එක ගෙනිච්චාම ඔයාට වෙන්නේ factory presets compressor options ගොඩක්. මෙතනින් ඔයා කැමති ඕනම preset compressor option එකක් select කරගන්න ඔයාට හැකියාව තියෙනවා. ඔයා කැමති විදිහකට modern, glue compressor, gentle හරි beat booster හරි main ඕනම එකක් තෝරගන්න ඔයාට පුළුවන්. ඒත් මම ඔයාට කියනවා මුලින්ම ඔයා defaults preset compressor option එක select කරගන්න කියලා. defaults select කරලා preview එක කරා audio එක listen කරලා බලන්න ඒක ඔයාට fit වෙනවද කියලා. ඒ වගේම ඔයාට පුළුවන් මේ defaults වලට අදාළ settings වල values සුළු වශයෙන් වෙනස් කර preview හරහා audio එක listen කරලා ඔයාට ගැලපෙන විදිහට මේවා set කරගන්න. ඊට පස්සේ apply click කරලා මේ compressor effect එක ඔයාගේ audio clip එකට apply කරගන්න. දැන් ඒ වැඩේ ඉවරයි. දැන් ඊළඟට අපි යමු fourth effect එකට. Audacity software එකේ තියෙන change tempo tool එක භාවිතා කරලා audio එකේ ස්පීඩ් එක වෙනස් කරන ආකාරය වගේම ඒකෙන් ලැබෙන ප්‍රයෝජන තමයි දැන් කතා කරන්නේ. මෙතනදී tempo කියන්නේ audio එක play වෙන ස්පීඩ් එක. slow tempo කිව්වොත් අදහස හිමින් play වෙනවා කියන එක. fast tempo කිව්වොත් අදහස ඉක්මනින් play වෙනවා කියන එක. ඔයා සාමාන්‍යයෙන් අඩු වේගයකින් කතා කරන කෙනෙක් නම් හරි වැඩි වේගයකින් කතා කරන කෙනෙක් නම් හරි මේ change tempo tool එක ඔයාට ගොඩක් වටිනවා. අපි නිකමට හිතමු ඔයා YouTube video creator කෙනෙක් කියලා. ඔයාට හිතෙනවා නම් ඔයාගේ සාමාන්‍ය කතා වේගය YouTube video එකකට මදි වගේ කියලා ඔයාට පුළුවන් මේ tempo tool එකෙන් ඔයාගේ කතාවේ වේගය අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරගන්න. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. හැබැයි මතක තියාගන්න ඔයා tempo tool එකේදී set කරන percentage value එක අනුව audio clip එක පුරාවටම speed එක එකම විදිහට වැඩි වුණත් ඔයාගේ කටහඬේ වේගය වැඩි තැනේදී වගේම වේගය අඩු තැනේදී speed එක වැඩි වෙන්නේ එකම ප්‍රමාණයකින්. ඒ කියන්නේ කටහඬේ වේගය අඩු තැනේදී වේගය වැඩි කරලා කටහඬේ වේගය වැඩි තැනේදී ඒ වේගය අඩු කරලා ස්පීඩ් එක බැලන්ස් කරන්න මේ ටූල් එකට බෑ. මෙතන තියෙන වැදගත්ම දේ තමයි change tempo tool එකෙන් ස්පීඩ් එක වෙනස් වුණත් voice එකේ tone එක හෙවත් pitch එක වෙනස් නොවන එක. දැන් බලමු change tempo apply කරන පියවර ටික පිළිවෙලට. සුපුරුදු විදිහටම Ctrl+A වලින් full audio එක select කරන්න. එහෙම නැත්නම් වෙනස් කරන්න ඕන කොටස විතරක් වුණත් select කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ menu bar එකට ගිහින් effect හරහා pitch and tempo වල change tempo යන්න. open වෙන window එකේ values adjust කරන්න ඕන වෙනවා ඔයාගේ voice එකට ගැලපෙන විදිහට. present change යටතේ plus value එකක් තියෙනවා නම් speed එක වැඩි වෙනවා වගේම minus value එකක් තියෙනවා නම් speed අඩු වෙනවා. මගේ voice එකට ගැලපෙන +6% value එක තමයි මෙතනදී ඔයාට දකින්න පුළුවන්. ඔයා මෙතනට value එකක් දීලා preview run කරලා බලන්න ඒ value එක ඕකේද කියලා. ඒ වගේම මේ tempo tool එකේදීත් ඔයාට පුළුවන් preset and settings හරහා ගිහින් default option එක select කරන්න. ඔයා ඒක කරලා බලන්න. අන්තිමට ඔයාට කරන්න තියෙන්නේ apply click කරලා මේක audio clip එකට add කරගන්න එක. මේ tempo tool එකෙන් ලැබෙන ප්‍රයෝජන තමයි long audio ටිකක් කෙටි කරගන්න පුළුවන් වෙන එක. slow speech ටික natural speed එකට ගන්න පුළුවන් වෙන එකත් එක ප්‍රයෝජනයක්. අවසානයේ මතක තියාගන්න වැඩියෙන් fast කළොත් voice එක unnatural වගේ හරි unclear හරි වෙන්න පුළුවන්. වැඩියෙන් slow කළොත් boring වගේ feel එකක් එන්නත් පුළුවන් බව අමතක කරන්න එපා.
දැන් අපි බලමු අවසාන වශයෙන් Audacity software එකේ effect තුල EQ and filters යටතේ filter curve EQ tool එක audio එකකට apply කරන ආකාරය සහ එහි ප්‍රයෝජන මොනවද කියන එක. EQ එහෙම නැත්නම් equalizer කියන්නේ audio එකේ තියෙන විවිධ frequencies ඒ කියන්නේ bass, mid, treble වගේ දේවල් control කරන tool එකක්. bass කියන්නේ low frequencies. එහෙම නැත්නම් ගැඹුරු ශබ්ද. mid කියන්නේ voice clarity එක. එහෙම නැත්නම් කටහඬේ පැහැදිලි බව. treble කියන්නේ high frequencies. එහෙම නැත්නම් තියුණු පැහැදිලි ශබ්ද. filter curve EQ එකෙන් මේවා increase, decrease කරලා sound එක balance කරගන්න පුළුවන්. හරි, දැන් බලමු filter curve EQ apply කරන පියවර ටික. සුපුරුදු විදියට full audio එක select කරගන්න. එහෙම නැත්නම් edit කරන්න ඕන කොටස විතරක් select කරගන්න. ඊට පස්සේ menu bar එකට ගිහින් effect හරහා EQ and filters වල filter curve EQ යන්න. open වෙන window එකේ graph එකක් දිස් වෙනවා. ඒ graph එකේ horizontal line එකෙන් frequencies අගයන් පෙන්වනවා. vertical line එකෙන් volume levels පෙන්වනවා. graph එකේ points add කරලා adjust කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මුලින් එක තැනකදී කිව්වා වගේ මෙතනදි කියන්න තියෙන්නේ graph එක adjust කරලා ප්‍රතිඵලයක් ගන්න තරමට මගේ දැනුම මදි කියන එක. ඒ නිසා මම හැම වෙලාවෙම වගේ කරන්නේ presets and settings ගිහින් factory presets වලින් එකක් තෝරගන්න එක. මෙතනදී මම තෝරගන්නෙම bass boost කියන preset එක. ඒ bass boost කියන preset එක තෝරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඒ factory preset එකත් ඔයාට ඕන විදිහකට adjust කරගෙන preview හරහා sound clip එක listen කරලා ඔයාට ගැළපෙන adjustment එකක් finalize කරගෙන apply click කරලා ඒක ඔයාගේ sound clip එකට add කරගෙන වැඩේ අවසන් කරන්න. මේ tool එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන කියනවා නම් මේක apply කළාම voice එක clear වගේම sharp වෙනවා. ඒකම unwanted low noise. ඒ කියන්නේ rumble අඩු වෙන එකක් වෙනවා. ඒ වගේම ඔයාගේ sound clip එකට professional sound quality එකක් ලැබෙනවා. මෙතනදී අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා කරන හැම පොඩි adjustment එකක් උනත් finalize කරන්න ඉස්සර වෙලා preview check කිරීම වැදගත්ම බව. ඉතින් Audacity app එකේ තියෙන noise reduction, truncate silence, compressor, change tempo සහ filter curve EQ tools ගැන සරලවම මම ඔයාට කිව්වා මට පුළුවන් විදියට. Audacity app එක ඇතුළේදී complete audio editing chain එකක් වෙන මේ tools පහ ඔයාගේ audio clip එකට apply කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ file export audio හරහා ගිහින් මේ professional sound quality එකක් ලැබුණ ඔයාගේ audio clip එක ඔයා කැමති තැනක save කරගන්න එක. ඒ වගේම මේ tools ටික විතරක් හරියටම use කළොත් ඔයාගේ audio quality එක clear, balance සහ professional level එකකට ගන්න පුළුවන් කියලා මට විශ්වාසයි. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් like කරන්න, comment එකක් දාන්න වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉදිරියටත් මේ වගේ audio editing tips and tricks එක්ක තවත් වීඩියෝ වලින් හමු වෙමු. ඔයාලා හැමෝටම ස්තුතියි.